ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා My Farm SL YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ නියම ගම්බිත්තරයක් හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම කිකිලියෝ වැඩි වෙන විදිහට රක්කන්න බිත්තර තෝරාගන්නේ කොහොමද? ඒ වගේම මැෂින් වලින් එහෙම නැත්නම් ඉන්කියුබේටර් වලට කියලා රක්කන පැටව් අපිට නිදැල්ලේ අරින්න පුළුවන් තත්ත්වයට වෙනකන් ලොකු වෙනකන් රැක බලා ගන්න කොහොමද? ඒ වගේම තමයි ගොඩක් කුකුලොන්ට රෝග ඇති වෙන්න හේතු වෙන කුකුල් ලුකුණු එහෙම නැත්නම් මයිටාවුන්ට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ වගේම තමයි කුකුල් කූඩුව නිවැරදිව පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක වගේම තවත් කුකුල් පාලනය කරන කෙනෙක්ට එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට දැනගන්න අවශ්‍ය වෙන ගොඩක් වැදගත් වෙන දේවල් කීපයක් ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එකට යන්න කලින් තාම මේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි channel එකේ මීට කලින් කුකුල් පාලනය ගැන වීඩියෝ ගොඩාක් දාලා තියෙනවා. channel එකට ගිහලා ඒවත් බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් දැන් යමු අපි අද වීඩියෝ එකට. අපි වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා වගේම මුලින්ම බලමු අපි නියම ගම් කුකුල් බිත්තරයක් හඳුනාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ගොඩක් කුකුල් ඇති කරන අය නම් දන්නවා ඇති. සාමාන්‍යයෙන් කුකුල්ලු හදන කෙනෙක් බිත්තරයක් අතට ගත්තාම දන්නවා ඒක ගම් කුකුල් බිත්තරයක්ද එහෙම නැත්නම් ෆාම් කුකුල් බිත්තරයක්ද එහෙම නැත්නම් කුකුල් කෑම දීලා හදන ගම් කුකුල් බිත්තරයක්ද එහෙම නැත්නම් නිදැල්ලේ හදන කිකිලියක්ගේ බිත්තරයක්ද කියලා හඳුනා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කුකුල් පාලනය කරන කෙනෙක්ට. එහෙම සාමාන්‍ය කුකුල් පාලනයේ යෙදෙලා නැති එහෙම හඳුනා ගැනීමට නොහැකි අයට තමයි මම මේ වීඩියෝ මේ කොටස කරන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන බිත්තර දැකලා ඇතිනේ. සාමාන්‍යයෙන් ගම් බිත්තරත් දැකලා ඇති බොහෝ විට. ගම් බිත්තරේ ෆාම් බිත්තරේ වෙනස තමයි දැන් ෆාම් බිත්තර ගත්තාම ඒකේ තියෙනවා වයිට් ලෙගින් වගේ ඒ කියන්නේ සුදු පාට බිත්තර තියෙනවා. අනිත් එක රතු පාට බිත්තර තියෙනවා. මේ මොන බිත්තර වුණත් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් ලොකුයි. ගම් කුකුල් බිත්තරයක් ගත්තාම ප්‍රමාණයෙන් පොඩි. ඒ ගම් කුකුල් බිත්තරේකුයි ෆාම් බිත්තරේකුයි එකට තිබ්බම සෑහෙන වෙනසක් පේනවා ඒක බැලු බැලමට. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් කුකුල් කෑම දීලා හදනවා නම් ගම් කිකිලියෙක්ට ඒ බිත්තරේ යම් ප්‍රමාණයකට ලොකුයි. නමුත් අර ෆාම් බිත්තරේ තරමට මෙන්නේ නැහැ. නමුත් මෙහෙම එකක් තියෙනවා අර නෙකට් නෙක් කියන වර්ගයේ බිත්තර ලොකුයි. සාමාන්‍යයෙන් නෙකට් නෙක් බිත්තරේකුයි ෆාම් බිත්තරේකුයි එකට තිබ්බොත් හඳුනා ගන්න බෑ කුකුල් කෑම දීලා හැදුවොත් නෙකට් නෙක්ලට. ඒ බිත්තර සාමාන්‍යයෙන් සමහරක් විට ඔය ෆාම් බිත්තරයටත් වඩා ලොකු වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි ගම් බිත්තරයක් ගත්තාම දැන් ෆාම් බිත්තරයක් ගත්තාම දුඹුරු සහ රතු මේ සුදු වර්ණේ පමණයි තියෙන්නේ. නමුත් ගම් කුකුල් බිත්තරයක් ගත්තාම විවිධ පාට තියෙනවා. විවිධ පාට කියන්නේ එක එක පාට නෙමෙයි. එකම වර්ගයේ විවිධ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සුදු පාට උනත් ඒකේ විවිධ වර්ණ يعني ප්‍රභේදයන් තියෙනවා. දුඹුරු පාටට හුරුනත් ඒකෙත් යම් යම් මට්ටම් වල ප්‍රභේදයන් තියෙනවා. නමුත් ෆාම් බිත්තරයක් ගත්තාම එකම වර්ණින් තමයි යන්නේ. ඒ වගේම තමයි ඇත්තටම අපි ගම් කුකුල් බිත්තරයක් කොහොමද හඳුනගන්නේ කියලා බැලුවොත් සාමාන්‍යයෙන් කුකුල් කෑම දීලා හදන බිත්තරේකුයි නිදැල්ලේ දාලා හදන කිකිලියෙක්ගේ බිත්තරේකුයි අත් දෙකට ගත්තාම ඒකේ වෙනස හොඳටම තේරෙනවා. ඔය කුකුළු හදන කට්ටිය උනත් තාම මේක අත්හදා බලලා නැත්නම් ඔයාලා බලන්න එක කිකිලියට වෙන් කරලා එයාට කුකුල් කෑම දීලා එයාගෙන් වැටෙන බිත්තරේකයි සාමාන්‍ය නිදැල්ලේ හදන බිත්තරේකයි වෙනස ඔයාලට හොඳට අඳුනා ගන්න පුළුවන්. ඒ අතර ගත්තාම කුකුල් කෑම දීලා හදන බිත්තරේ හරි රෆ් ගතියක් තියෙනවා. ඒ කියන්නේ හරි රළුයි ඒකේ මේ මතු පිට. නමුත් නිදැල්ලේ හදන ගම් කිකිලියෙක්ගේ බිත්තරයක් ගත්තාම ඒක හරිම සිනිඳුයි. සිනිඳුයි කියන්නේ මේ කට්ට හයිය නෑ කියන එක නෙමෙයි. කට්ට හයියයි. නමුත් අපිට ස්පර්ශ වෙන්නේ ගොඩක් සිනිඳුවට තමයි නිදැල්ලේ හදන ගම් කිකිලියෙක්ගේ බිත්තරයක්. ෆාම් කිකිලියෙක්ගේ බිත්තරයක් එහෙම නෑ. ඒක අතර ගත්ත ගමන් තියෙන ගොඩක් රෆ් එකට තමයි අහුවෙන්නේ. අන්න ඒ වෙනසින් තමයි නියම ගම් බිත්තරයකුයි සාමාන්‍ය කුකුල් කෑම දීලා හදන ගම් කිකිලියෙක්ගේ බිත්තරයකුයි ෆාම් බිත්තරයකුයි අඳුන ගන්න පුළුවන් ක්‍රමය. නමුත් ගොඩක් අය හිතන්නේ සාමාන්‍යයෙන් ගම් බිත්තරයකුයි ෆාම් බිත්තරයකුයි අඳුන ගන්න පුළුවන් ක්‍රමය කියන්නේ බිත්තරේ කඩලා බලපුවාම බිත්තරේ කහමදේ තද කහ පාටට නැත්නම් රතු පාටට හුරු වෙන්න තද පහයක් තියෙනවා නම් ඒක නියම ගම් බිත්තරේ ලාප් කහ පහයක් තියෙනවා නම් කහමදේ ඒක ෆාම් බිත්තරේ කියලා තමයි කට්ටිය හිතන්නේ. නමුත් ඒක එහෙම නැහැ. අපි ෆාම් කිකිලියට වුණත් කුකුල් කෑම දෙන ගම හොඳට කොළ ಜಾති කන්න දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ බිත්තරේ කහමදෙත් රතු පාටට හුරුයි. ඒ වගේම තමයි කුකුල් කෑම දීලා හදන ගම් කිකුලොන්ට උනත් ඒ කට්ටියත් කොළ ಜಾති වැඩිපුර කෑමට දුන්නොත් අනිවාර්යයෙන්ම බිත්තරේ ඇතුළව කහමදේ තද කහ පෑයක් ගන්නවා. ඒ වගේම එහෙම නැත්නම් තැඹිලි පාටට හුරු රතු පාටට හුරු තැඹිලි පෑයක් ගන්නවා.
ඒකට ඉතින් අපි බිත්තරේ කඩලා බලන්න බෑ. නමුත් පහසුවෙන්ම බිත්තරේ කඩන්න නැතුව හඳුනා ගන්න පුළුවන් ක්‍රමය තමයි මම මුලින් කිව්වේ. ඒක අතර ගත්තාම තේරෙනවා සාමාන්‍ය කුකුල් කෑම දීලා හදන බිත්තරේකුයි නිදැල්ලේ දාලා හදන සතෙක්ගේ බිත්තරේකුයි වෙනස. දැන් අපි බලමු මේ බිත්තර වලින් රක්කන්න සුදුසු බිත්තර මොනවද කියන එක. සමහරක් අයගේ මතයක් තියෙනවා මේ කුකුල් කෑම දීලා හදන කිකිලියෝන්ගේ බිත්තර රක්කන්න සුදුසු නෑ කියලා. නමුත් එහෙම එකක් නෑ. නියමිත ප්‍රමාණයට කුකුලෝ ඉන්නවා නම් කිකිලියොත් එක්ක ඒ කුකුල් කෑම දීලා හැදුවා නිදැල්ල හැදුවා කියලා නෑ. ඒ බිත්තර වලින් පැටව වෙනවා. ඒ වගේම තමයි දැන් අපිට සාමාන්‍යයෙන් කිකිලියෝ වැඩිපුර ගන්න ඕන නම් බිත්තර වලින් අපි වැඩිපුර ප්‍රමාණයක් කිකිලියෝ බලාපොරොත්තු වෙනවා නම් ඇත්තම කතාව ඒකනේ. අපි වැඩිපුර කුකුළු හැදෙනවට කැමති නෑනේ. අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි කිකිලියෝ ටිකක් වැඩිපුර කිකිලි පැටව ටිකක් ගන්නනේ. ඉතින් ඒකට ඔයාලා සාමාන්‍යයෙන් පොදු සමාජයේ මතය සහ ගොඩක් වීඩියෝස් වල දැකලා ඇති බිත්තරේ තෝරනකොට සාමාන්‍යයෙන් බිත්තරේ හැඩය බලන්න කියනවා. ඒ කියන්නේ දිගටි හැඩය කියන්නේ අග උල් වෙන්න. ඒ කියන්නේ දිගටි ගතිය වැඩි නම් අගට වෙනකොට බිත්තරේ අර සිහින් පැත්ත ඒක කුකුලෙක් ඒ පැත්ත රවුන්ඩ් ගතියට තියෙනවා නම් ඒක කිකිලියෙක් කියලා තමයි කියන්නේ. ඒ ක්‍රමයේ තමයි හරියටම බලන ක්‍රමය. නමුත් ඒකේ කියන ක්‍රමයේ වැරදි. සාමාන්‍යයෙන් අපි කිකිලියෝ 4-5 දිනකගේ බිත්තර ගත්තාම ওই බිත්තර 4-5 විදියක්. සමහරක් අයගේ තියෙනවා සම්පූර්ණ වටකුරු තත්ත්වයට එනවා. සමහරක් ඒවා තියෙනවා දිගටි. එහෙම වෙරන් අපි තේරුවොත් එහෙම සමහරක් විට අර දිගටි බිත්තර ටික ඔක්කොම අයින් කරන්න වෙනවා. නමුත් බලපුවාම ඒකේ සමහරට ඔය ඔක්කොම කිකිලියෝ වෙන්නත් පුළුවන්. ඒ නිසා කිකිලියෝ වැඩියෙන් එන්න අපි බිත්තර රක්කන්න තියන්න තෝරගන්නවා නම් හොඳම ක්‍රමය තමයි අපි ගන්න ඕනේ එකම කිකිලියෙක්ගේ බිත්තර අරගෙන මුලින්. ඒ කියන්නේ කිකිලියෝ කීප දෙනෙක් ගත්තට කමන්නේ. ඒ රක්කන්න අපි තෝරගන්න බිත්තර එකතු කරද්දි වෙන වෙනම එකතු කරන්න ඒ කිකිලිගේ වෙන වෙනම. මොකද එතකොට අපිට පුළුවන් හැබැයි ඉතින් මෙහෙමයි මේ ගොඩක් ඔය කුකුළු ඇති කරන කට්ටිය දන්නවා මේ බිත්තරේ වර්ණය දැක්කම මේ අහවල් කිකිලිගේ බිත්තරේ කියන්නේ. ඒ කට්ටියට ගැටලුවක් නැහැ. මං කියන්නේ මේ එහෙම අවබෝධයක් නැති කට්ටියට සාමාන්‍ය එක කිකිලියක් තෝරගෙන එක හෝ දෙන්නෙක් තෝරගෙන එයා වෙනම තියලා එයාගේ බිත්තර අරගෙන අන්න ඒ එක කිකිලියෙක්ගේ බිත්තර එකට තියලා බලපුවාම ඔයාලට තේරෙයි අන්න ඒ බිත්තර වලින් දිගටේව කොහොමද රවුම් හැඩේව කොහොමද කියලා. අන්න එහෙම කරලා ඒ රවුම් හැඩේව ටික තෝරගෙන රකින්න තියන්න අනිවාර්යයෙන්ම කිකිලියෝ තමයි. මොකද ගොඩක් අය දිගටේ රවුම් තෝරලා ඉවර බලපුවම සමහරක් විට අර රවුම් එව්වත් වැඩිපුරම කුකුළු ඉන්න හේතුව තමයි සමහරක් විට ඒ කිකිලිගේ බිත්තර ඔක්කොම රවුම්. නමුත් ඒ කිකිලි දාන එක බිත්තරයකට සාපේක්ෂව තමයි අනිත් බිත්තරේ දිගටද රවුම්ද කියලා බලන්න ඕනේ. අන්න එහෙම බලලා තෝරගත්තොත් අනිවාර්යයෙන්ම කිකිලිය වැඩිපුර ප්‍රමාණයක් වෙන විදිහට අපිට පැටව ගන්න පුළුවන්. ගොඩක් දුරට මේක ඉතින් ගොඩක් හොඳයි. ඔයාලා අත්හදා බලන්න ගොඩක් දුරට පැටව ගන්නම සමහරක් අය කුකුළු හදනවා. අන්න ඒ අය මේක අත්හදා බලන්න මේ මං කියන්නේ බොරුවක්ද කියලා. මොකද මගේ ඔයාලට මේ පට්ටිය පේන ඇති කුකුළු 4-5 ඉන්නේ. ගොඩක් වුණා මම අතරම වික්කා නැතත් මේ වැඩිපුර එන්නේ මගේ කිකිලියෝ. මොකද කුකුළු ආපෙවුන් ගමුත් මම 3-4ක් තමයි විකුණලා තියෙන්නේ මෙතන. විකුණන්න හිතෙන්නේ නැහැ. එක එක ලස්සන පාට උන් එන්නේ. ඉතින් උන් ආපුවාම උන් ලොකු වෙනකොට විකුණන්න හිතෙන්නේ නැහැ. අතරම එක එක පාට වලින් කුකුළු ආපුවා. මොකද එකම වර්ගයේ එකම පාට තියෙන දෙන්නෙක් ඇත්තෙම නැහැ මේ කියන්නේ. මොකද මම දෙන්නෙක්ගෙන් තමයි මේ රක්වන්න පටන් ගත්තේ. ඒ දෙන්නගේ පැටව තමයි මේ ඉන්නේ. පස්සේ ගෙනත් දාපු කට්ටියකුත් ඉන්නවා. නමුත් එයාලා තව බිත්තර දාන්නෙත් නැහැ. ඒ වයිට් ලෙගුන් එක අර කඩක්නාත් මික්ස් කරපු දෙන්නෙක් තමයි වෙනෙන් ගෙනත් දාපු ඉන්නේ. ඊට අමතරව නෙකට් එක්කෙනෙක් ඉන්නවා. එයාලා විතරයි දැනට පිටින් ගෙනපු කට්ටිය ඉන්නේ. අනිත් ඔක්කොම මේ පට්ටිය බෝ වෙච්ච අය. ඒ වගේම තව දෙයක් තමයි මම කුකුල් කූඩුවක් ඔයාලා හදනවා නම් කුකුල් පාලනය කරනවා නම් නිදැල්ලේ යවනවා නම් මෙන්න මේ වගේ පුළුවන් නම් එයාලට එළියේ වතුර බොන්න පොකුණක් හරි එහෙම නැත්නම් භාජනයක් හරි තියන්න අනිවාර්යයෙන්ම. මොකද ඒ කට්ටිය නිතරම කූඩුවට යන්නේ නැහැ වතුර බොන්න. ඒ නිසා ඔය අපිරිසිදු වතුර වුණත් බොන්න ඉඩ තියෙනවා. ඒ නිසා පිරිසිදු වතුර ටිකක් එකතු කරලා තියනවා නම් එළියෙන් එක පොකුණක් හරි එහෙම නැත්නම් භාජනයක් හරි ඒක ගොඩක් හොඳයි ඔය කුකුල් පාලනය කරන අයට. මොකද එතකොට ඔය තැන් තැන් වල රැඳිච්ච පල් වෙච්ච වතුර බීලා සත්තු ලෙඩ වෙන්නේ නැහැ. ඒ වගේම දැන් යන් අපි ආපහු මුලින් කියපු කාරණේට අපි බිත්තර රක්කන්න තෝරගත්තාම ඊළඟට කරන්න ඕනේ දේ තමයි අපි බිත්තර රක්කනවා නම් අවම වශයෙන් දවස් 10ක් ඇතුළත බිත්තරවත් ගන්න. ඊට වඩා පරණ වෙච්ච ඒවා ගන්න එපා. මොකද ඒ වගේ අර පැටව වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. මොකද සමහර විට පැටව ආවත් රෝගී පැටව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංග විකල පැටව වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අලුත් බිත්තර ගන්න බලන්න. සාමාන්‍ය සතියක් ඇතුළත වගේ ගන්න පුළුවන් නම් තමයි හොඳ. එහෙම බැරි නම් අඩුම තරමේ දවස් 10ක් ඇතුළත බිත්තරවත් ගන්න බලන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි පැටව රක්කන්න තියෙනවා නම් දැන් මම නම් සාමාන්‍යයෙන් මගේ මෙතන කුකුලෝ
ලොකු එවුන් 4 දෙනෙක් ඉන්නවා මේ කිකිලි වොන්ට. එහෙම වුණත් මම සාමාන්‍යයෙන් පැටව ගන්න බිත්තර ගන්න මෙතන ඉන්නවා මගේ පොර කිකිලියක්. ඒ කිකිලිය ඊට අමතරව මම ඉස්සරෝ මේ පට්ටියට ගෙනපු ගුරු පාට කිකිලියක් ඉන්නවා, තව කළු කිකිලියක් ඉන්නවා. ওই තුන් දෙනාගේ බිත්තර වලින් විතරයි මම මේ පැටව ගන්නෙ. ඒ වගේම ඒ තුන් දෙනා ක්‍රොස් වෙන්න දෙන්නේ සාමාන්‍යයෙන් රක්කන්ට බිත්තර ගන්න ඕන වෙනකොට මගේ පට්ටිය ලොකු කුකුලා ඉන්නවා. ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ වල අර පොරකටු දෙක ටිකක් දිගට තියෙන්නේ. ඒක තමයි මම ඉස්සරෝ මේ කුකුලා දැන් අවුරුදු 7ක් විතර එනවා. එයත් එක්ක විතරයි මම ක්‍රොස් වෙන්න දෙන්නේ. මොකද මේ ඉන්න අනිත් කුකුල ඔක්කොම එයාගෙන් ආපු පැටව ඉන්නේ. ඒ පැටව එක්ක ඒ කිකිලියෝ ක්‍රොස් වෙලා ඒ බිත්තර වලින් අපි පැටව ගත්තොත් එහෙම ගොඩක් පැටව ලෙඩ වෙනවා. මොකද ඒකට අර ජානවල බලපෑම ඇවිල්ලා හොඳ පැටව වෙන්නේ නැහැ. ගොඩක් දුරට සමහරක් විට ඉතින් හොඳ පැටවුත් ඉන්නවා. නමුත් වැඩි හරියක් රෝගී පැටව වෙන්න ඉඩ තියෙනවා. මේ ලොකු වෙලා වුණත් ලෙඩ හැදෙන්න තියෙනවා. බිත්තරස් වෙන්න අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලා කුකුල්ලු හදනවා නම් ගොඩක් දුරට එකතැනින් ගේන්න එපා කිකිලියෝ කුකුලෝ. කිකිලියෝ ඔක්කොම එක තැනකින් ගත්තර කවන්නේ. කුකුලේ වෙන දිහාකින් කොහෙන් හරි හොයාගෙන එන්න. මොකද ඒ ගන්න තැනින් ගන්න එපා. ගන්න තැනින් ගන්නත් එපා. ඒ පට්ටියෙන් ගන්නත් එපා. ඔයාලා වෙන කොහෙන් හරි කුකුලෙක් හොයන් ඇවිල්ලා දාන්න පට්ටියට. ඒ වගේම තමයි පැටව හදනවා නම් ඒ කුකුලගෙන් එන පැටවුන්ගෙන් එන කුකුලෝ ඒ කුකුල් පට්ටිය තියන්න එපා. බිත්තර ගන්න තිබුණාට කමන්නේ නැහැ. නමුත් පැටවම හදාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පට්ටිය ඇති වෙන කුකුලෝ ආයේ ඒ පට්ටිය තියන්න එපා. ඔයාලට ඕන නම් දෙනින් පිරිමි සතු ටිකක් ගෙනල්ලා පොඩි කාලේ ඉඳන් ලොකු වෙන්න තියලා ඒ පට්ටිය තිබ්බට කමන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අර යාළගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. මොකද අර එකම තාත්තගේ ආපු ඒ පිරිමි සත්තු එක්ක ආපහු මුහුණොත් එහෙම මෙයාලගේ ප්‍රතිශක්තිය බාල වෙන්න ඉඩ තියෙනවා. ඔයාලා දන්නේ නැති ඔය ලොකු ෆාම් කරන අයත් ඒකයි එහෙම ක්‍රොස් වෙන්න දෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි ඔයාලා බිත්තර රක්කන්න තියෙනකොට කිකිලියට රකින්න තියෙනවා නම් ගොඩක් දුරට අඳුරු ස්ථානයක් තෝරාගන්න. ඒ වගේම අනිත් සත්තුන්ට යන්න බැරි වෙන්න වෙනම කොටු කරලා එයා රකින්න තියන්න. මොකද නැත්තම් කුකුලෝ ගිහිල්ලා කොටනවා, පා ගන්න හදනවා. ඒ වගේම තමයි අනිත් කිකිලෝ ගිහිල්ලා ඔතන බිත්තර දාන්න හදනවා. සමහරක් අය ගිහිල්ලා බිත්තර වලට කොටනවා. ඒ නිසා වෙනම තියන්න රකින්න පොඩ්ඩක් අඳුරු තැනක තියෙන එක තමයි ගොඩක් හොඳ. ඒ වගේම තමයි රකින්න තියෙනකොට ඒ කිකිලිට ඒ රකින්න තැන ඉඳලා කණ්ඩ කෑමවත් බොණ්ඩ වතුරවත් තියන්න එපා. එහෙම තියන්නේ කූඩුව ඇතුලෙන් කමන්නේ. එයා ඒ රකින්න තැනින් අඩියක් දෙකක් නැගිටලා ඇවිල්ලා වතුර බොන්න පුළුවන් වෙන විදිහට කෑම කන්න පුළුවන් විදිහට තියන්න. මොකද එයාට බෙල්ල දික් කරලා කෑම කන්න වතුර බොන්න පුළුවන් තැනක ඒක තිබ්බොත් එහම අනිවාර්යෙන් එයා ඒ ජරා කරනවා. ඒ බිත්තර වලට ජරා කරනවා. එහෙම වුණාම සමහරක් විට ඔය පැටව එන්න ආසන්න කාලෙදී එහෙම වුණාම එයාලා මොකද බිත්තර දාන්න ඔයාලා දන්නේ නැති රක්කන්න තියෙන කට්ටිය හරිම ගඳයි. ඒ රකින්න ඉන්න කාලේ ඒ කට්ටිය ජරා කරපුවාම. ඒ වගේම තමයි අර පැටව වෙන්න ආසන්න වුණාම ඒවා බිත්තර උඩට වටනම සමහරට ඒ කට්ටේ එක බැඳිලා කට්ට හයි වෙනවා. සමහරට පැටව බිත්තරේ ඇතුළේම මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි එයා ඒක ඇතුළේ ජරා කරොත් එහෙම පැටව එළියට එන දවසේ වගේ පැටව ලෙඩ වෙන්න පුළුවන්. රෝගී වෙලා මැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා සාමාන්‍යයෙන් කිකිලියට තියන්නේ නැතුව ඉන්කියුබේටරයකින් රක්කලා පැටව ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ඉන්කියුබේටරේ යට අඩියට ගොඩක් අය මුකුත් දාන්නේ. සමහරක් අය රෙදි කෑල්ලක් වගේ දානවා. ඒකත් හොඳයි. ඒ වගේම 10 පොඩ්ඩක් දානවා. සමහරක් අය මේ 10 ටිකක් දාන්න ඕන එකට 10 ගොඩක් දානවා. ඒ ගොඩක් දාපුවාම වෙන්නේ ඔක මේ මුලින් නම් ගැටලුවක් නෑ. නමුත් පැටව වෙන අවස්ථාව වෙනකොට 10 ගොඩක් තිබුණාම සමහරක් විට ඒ පැටියා බිත්තරේ කට්ට අර යටපැත්තෙන් කැඩුවොත් එහෙම එයාට එළියට එන්න බැරි වෙනවා. එහෙම සමහරට 10 කෑලි අර බිත්තරේ කට්ට ඇතුළට ගියොත් එහෙම එහෙමම මේක තෙතයිනේ යා එළියට එනකොට. එහෙම මේවා හයි වෙලා එයා මැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් නම් ඔයාලා ඉන්කියුබේටරේ රක්කනකොට 10 පොඩ්ඩක් දාන්න යට අඩියට. අර ගොඩක් දුරට ඉතින් අර දැල් කෑලි වලින් බිත්තර පෙරලන්න පුළුවන් විදිහට හදලා රක්කතොත් එහෙම ගැටලුවක් නැහැ. අර අපි සුළු වශයෙන් නිකන් අපි බිත්තරේ බිම තියලා ඉවරලා අතින් කරකවනවා නම් තමයි ඒ ගැටලුව වෙන්නේ. ඒ වගේම තමයි පුළුවන් නම් ඔයාලා පැටව එන දවසට අඩියෙන් ඒ 10 ටික අයින් කරන්න පුළුවන් නම් තමයි හොඳම දේ. මොකද දන්නවද? සාමාන්‍යයෙන් පැටව ඇවිල්ලා වේලුණෙන් පස්සේ එයාලා කණ්ඩ තමයි බලන්නේ. ඒ කට්ටිය ඒ 10 පොතු කණ්ඩ ඉඩ තියෙනවා. මුලින්ම මොකද එයාලට තේරෙන්නේ නැහැ. එයාලා ඔය අහුවෙන හැම එකටම කොටන එකනේ කරන්නේ. එහෙම නැත්නම් ඉක්මනටම පැටියා වේලිච්ච ගමන් එතනින් අයින් කරලා බ්‍රූඩර් එකකට දාගන්න. ඒ වගේම අපි බලමු දැන් කිකිලියොන්ගෙන් රක්කලා ගත්ත පැටවුණන් ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් දුරට අපි අර කිකිලිත් එක්කම තියෙන නිසා එයා පැටවුන්ට කණ්ඩ බොන්න පුරුදු කරනවා. එලි මානට අරන් ගිහලා ඒකේ
විලෝපිකයෙන් ආරක්ෂා වෙන විදිය ඊට පස්සේ කුමිසත්තු අල්ලන් කන විදිය ඔක්කොම පුරුදු කරන නිසා එහෙම ගැටලුවක් නැහැ කිකිලිට තියලා ගන්න පැටවුණා. නමුත් අපි කිකිලිට තියලා ගත්තත් සමහරක් වෙලාවට අපි කිකිලියුන්ගේ වෙන් කරලා දවසේ ඉඳලම වෙනම පැටව හදන්න පුරුදු වෙලා ඉන්නවා. මොකද කිකිලි එතකොට ඉක්මනටම ආපහු සති දෙකක් තුනක් යනකොට බිත්තර දාන නිසා නැත්නම් පැටව එක්ක හිටියොත් එහම අනිවාර්යෙන් මාස 3ක් විතර යනකම් බිත්තර දාන්නේ නැහැ නේ. ඒකට ඉතින් හොඳම වැඩේ තමයි සාමාන්‍ය අඩුම තරමේ කිකිලිත් එක්ක සති දෙකක්වත් ඒ පැටව තියන්න. එහෙම නැත්නම් ඒ කට්ටියගේ වර්ධනයේට ගොඩක් දුරට බලපානවා. මොකද එයාට මුල් කාලේ උණුසුම ඕනි සති දෙකක් විතර යනකම්. දැන් අපි ඉන්කියුබේටරේට තියලා රක් කළ ගන්නවා නම් පැටව එයාලා අනිවාර්යෙන් බූඩරයක් ඇතුලේ අනිවාර්යයෙන්ම දවස් 7ක් විතර නම් තියන්න ලයිට් එකක් දාලා. මොකද ඒ කට්ටියට එකපාරම පරිසරයට හුරු කරන්න බෑ. ගොඩක් දුරට ඉතින් ওই වැස්ස තියෙන පැතිවල නම් එහෙම අනිවාර්යයෙන්ම සතියක්ම තියන්නම ඕනේ. දැන් ගොඩක් දුරට ඔය නිතරම අවුව වැටෙන කාලයට අපි කියන්නේ ප්‍රශ්නේ කාලයට වගේ පැටවුව ආවොත් එහෙම වුණොත් ගැටලුවක් නෑ. අපිට රැයට විතර ලයිට් එකක් දාලා තිබ්බාම ඇති. නමුත් දවල් කාලයට තද අවුවට වැටෙන විදිහට යාලා තියන්නත් එපා. සාමාන්‍ය උෂ්ණත්වයක් ලැබෙනවා නම් ලයිට් එක නොදා පොඩ්ඩක් එලි මහන පේන්න දැල් වලින් වට කරලා තිබ්බට කමක් නෑ. ඒ වගේම තමයි ඉතින් ඒ කට්ටිය කෑම කන්න හුරු වෙනකන් කවදාවත් අඩියේ 10 නම් දාලා තියන්න එපා. අනිවාර්යයෙන්ම පත්තරයක් හරි කාඩ්බෝඩ් එකක් හරි දාලා ඒකට කෑම දාන්න. මොකද කෑම දානකොටත් සද්ද ඇහෙන විදිහට අර වැටෙන විදිහට දාන්න යාලට. එතකොට තමයි ඒ කට්ටිය ඒකට කොටලා කන්න පුරුදු වෙන්නේ. ඒ වගේම තමයි ඒ කට්ටිය කොහොමද එලි මහන හුරු කරන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම රාත්‍රී කාලේ කොහොමද බූඩරේ තියන්නේ සතියක් තිබ්බනම් ඇති එලි මහන හුරු කරනවා නම් පළවෙනි සතියෙන් තමයි. නමුත් පළවෙනි දවසේ දෙකේ නම් එළියට දාන්න එපා. ඒකට දෙකපාරම පරිසරයට අනුගත වෙන්න අමාරුයි. දවස් දෙකක් තුනක් වගේ ගියන් පස්සේ මුලින්ම මෙයා කට්ටිය පැටව එළියට ආවන් පස්සේ පළවෙනි දවසේ ග්ලූකෝස් එක වතුර ටිකක් දෙන්න. පළවෙනි දවසේ මම නම් කෑම දාන්නේ නැහැ. කෑම දැම්මත් කමන්නේ නැත්නම් කමන්නේ. දෙවෙනි දවසේ අනිවාර්යෙන් කෑම දාන්න යාලට. ඒ වගේම තමයි දෙවෙනි දවසේ පුළුවන් නම් බීකෝ පෙත්තක් වතුර ටිකක් කරලා දෙන්න. පළවෙනි දවසේ අනිවාර්යෙන් වතුරත් එක්ක ග්ලූකෝස් තියන්න. තුන්වෙනි දවසේ ඉඳලා සාමාන්‍යයෙන් මම නම් හදාගෙන ඉන්න අර දැල්වලින් කොටුවක් ඒක ඇතුළටම ඒ කියන්නේ හය පැත්තම දැල්වලින් ආවරණය වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒක ඇතුළට මම පැටව ටික දාලා පැයක් දෙකක් විතර එළියෙන් තියනවා සාමාන්‍යයෙන් තුන්වෙනි දවසේ විතර ඉඳලා. එහෙම තමයි මම එලි මානට හුරු කරන්නේ ආලෝකයට. ඒකට සති දෙකක් ගියන් පස්සේ කොහොමත් ටිකෙන් ටික එළියට දාලා ඉවරලා මම වෙනම වගේ අර පිටු කුඩියක් නෙමෙයි ඒකට දානවා. නැති පැටව. මොකද මම මේ කුකුල් කුඩුවේ කොටස හදලා තියෙන්නේ ඒ ස්වභාවික ඉරේලිය උදේට වැටෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ දැන්. රැයට ලයිට් එකක් දානවා දවස් දෙකක් විතර යනකම් ඊට පස්සේ ලයිට් එක අයින් කරනවා. මොකද ඒකට මේ පරිසර උෂ්ණත්වයට හුරු වෙන්න ඕන නිසා තමයි එහෙම කරන්නේ. මුලින්ම එකපාරම ලයිට් එක අයින් කරන්නේ නැහැ. දවස් දෙකක් විතර තියලා ඒක අයින් කරන ක්‍රමයෙන් ගොඩක් දුරට ඉතින් මේ ඔයාලගේ පැතිවල රැයට සීතල වැඩි නම් ඒ කියන්නේ මේ දැන් ඔන්න මේ කාලේ නොවැම්බර් ඊට පස්සේ ජනවාරි අතර කාලේ ඉන්න පැටවුන්ට නම් අනිවාර්යෙන් රැයට ලයිට් එකක් දාන්න නැත්නම් අනිවාර්යෙන් සත්තු නම් මැරෙනවා. මොකද ලොකු සත්තුන්ට දරා ගන්න බෑ මේ කාලේ ගොඩක් සීතලයි. ඒ නිසා නොවැම්බර් දෙසැම්බර් වගේ න පැටවුන්ට අනිවාර්යෙන් ලයිට් එකක් දාන්න සති දෙකක් පයින්කම් අනිවාර්යෙන්ම. නැත්නම් සතියක් ගියන් පස්සේ සාමාන්‍යයෙන් සතියයි දවස් දෙක තුනක් ගියන් පස්සේ ලයිට් එක අයින් කරන්න පුළුවන් පැටවුන්ට එලි මහනට හුරු කරන්න හොඳ. බූඩර ඇතුලෙන් තියලා හදනවා නම් ඉතින් ටිකක් බලන්න ඕනේ ඒක ක්‍රමස්කමින් අදතරන් වල ඉස්ලත් අපිට තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියෝ බලලා අය සබ්ස්ක්‍රයිබ් කරන අය ගොඩක් දුරට පොඩියටනේ කරන්නේ. ඒකට ඉතින් පුළුවන් තරම් ඉක්මනට එලි මහනට හුරු කරගන්න එක තමයි හොඳ. ගොඩක් ඉතින් ඔයාලට සත්තුන් ආරක්ෂා කරන්න බලාගෙන ඉන්න බැරි නම් අර මං හදාන්න තියනවා වගේ හය පැත්තම මට වෙන්න දැලක් ගෙනල්ලා ඒ කියන්නේ උඩින් ඒකට ආලෝක ලැබෙන වෙන සත්තුන්ට යාලට හානි කරන්න බෑ. මෙයාලට එළියට යන්න බෑ. ඒ විදිහට පොඩි කොටුවක් කරලා ඒකට දාලා එළියෙන් තියන කියන්නේ. ගොඩක් දුරට ඔය තනකොළ උඩින් වගේ තියලා දෙන්න ඒකට තනකොළ එහෙමත් කන්න පුරුදු වෙනවා. ඒ වගේම ඒකට ලොකුම සතු කුඹි වගේ සතු කල්ලන් කාලා එලි මහනට පුරුදු වෙනවා. පවුරු ගාලා කණ්ඩායමේ අපිට එහෙම සති 3ක් 4ක් වගේ කියන මාසික විතර වයසට එනකොට මෙයාලා අනිත් සතුත් එක්ක එළියට දාන්න උනා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාලගේ ලොකු සතු ගොඩක් ඉන්නවා නම් කරුණා කරලා මාස 3ක් 4ක් යනකම් ඒ සතු එක්ක මේ පොඩි පැටවුනන් දාන්න එපා. මොකද එහෙම එකට දැම්මොත් අනිවාර්යෙන් පෑගිලා මැරෙනවා ගොඩක්. මොකද ඒ කතාව මම මගේ අත්දැකීමෙන්මයි කියන්නේ. මම දැන් සෑහෙන කාලෙකින් නම් සතු හදනවා. ඒ හදන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඔයාලට මගේ මේ වීඩියෝ වල දකින මේ සතු ප්‍රමාණින් වනේ. ඔය වගේ 4 ගුණයක් විතර පැටව මැරලා ඇති මේ ලොකු සතුන්ටම පෑගිලා. මොකද ඔයාලා දැකලා ඇති මගේ කූඩුව ඇතුළ ඔයාලා දැකලා ඇති කලින් වීඩියෝස් වල මේ වීඩියෝ එකේ තියෙන ඉස්සරහට
මෙයාලා ලොකු අය ගොඩක් දුරට රැට ලගින්නේ කූඩුව ඇතුලේ ගහලා තියෙන උඩ තියෙන ලී වල. ඒ වගේම තමයි කූඩුව වහලා තියෙන වෙලාවටත් ගොඩක් දුරට ඒ උඩ ලී වල තමයි ඉන්නේ. ඒ උඩ ලී වල ඉඳලා මෙයාලා එකපාරම බිමට පයින්නවා. ගොඩක් දුරට පැටව ඉන්නේ පල්ලෙහා ලී වල. එහෙම නැත්නම් බිම. ඒ පැනපු ගමන් අනිවාර්යෙන් මෙයාලගේ තියෙන බර දෙතුන් ගුණයක් වැඩි වෙලා තමයි වැටෙන්නේ මේ පැටිය උඩට. එතකොට අනිවාර්යෙන් පැටව මැරෙනවා. පැටවුන්ගේ කකුල් කැඩෙනවා. ඊට පස්සේ කටට තුවාල එනවා. මගේ ගොඩක් පැටව මැරුණේ එහෙම. මොකද මම ගොඩක් වෙලාවට හිතන් හිටියා මේ කට්ටිය සෙම හැදිලා මැරලා කියලා. බලනකොට නෑ, සමහරක් අය තැලිලා. ඊට පස්සේ මොකද වෙන්නේ, මෙයාට ඇවිද ගන්න බැරුව බිම ඉන්නකොට මේ කට්ටිය කෑම කන්න අර එහෙම නැත්නම් කූඩු වරනකොට ඔක්කොම එක රැළටනේ දුවගෙන එන්නේ. ඒකට අර ඔක්කොම සතුන්ට පෑගිලා මැරෙනවා. සමහරක් දවස්වලට දවස් දෙකක් තුනක් ගියාම තමයි මම සත්තු අඩුයි කියලා බලනකොට කූඩු ඇතුලේ 10 වලට යට වෙලා ඉන්නවා. මොකද මේ කට්ටිය පවුරු ගාලා අර කට්ටිය පේන්නේ නැහැ. ඒවටත් වැටිලා සමහරක් අය පණ අදිනවා. මොකද කකුල් කැඩුණාන් පස්සේ පවුරු ගාදී 10 වලට යට වුණාම ආයේ පේන්නේත් නැහැ. හොයන්නත් බෑ. තව තව පෑගෙනවා යට වෙනවා. ඒ විදිහට ඉන්නත් බෑ. ඒකට මැරලා යනවා එහෙමම. සාමාන්‍යයෙන් මාස 3ක් වගේ වෙනම තියලා ඉවරලා ඊට පස්සේ මේ ලොකු සතුත් එක්ක දැම්මට කමක් නැහැ. මොකද එතකොට පෑගිලා මැරෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් දුරට අඩුයි. ඒ වගේ තමයි ලොකු සත්තු ප්‍රමාණයක් ඉන්නවා නම් ඔය කූඩුව අරිනකොට එකපාරම සම්පූර්ණ දොර ඇරලා දාන්න එපා. දොර ඇරලා දාපු ගමන් අනිවාර්යයෙන්ම ඔක්කොම වැඩි හරියක් ඉගිල් එනවා. ඉගිල් ඇවිල්ලා වැටෙන්නත් අර ඉස්සෙල්ලා යන සත්තුකට හිමීට කූඩුවේ දොර අරින්න. එතකොට එය පිළිවෙලකට යනවා. ඒකින් ඔයාලා දැකලා ඇති මගේ මේ වීඩියෝස් වල. එහෙම ආවත් තෙරපිලා තමයි එන්නේ. නමුත් අර ඉගිලිලා ඇවිල්ලා අනිත් සත්තුන්ට වැටෙන ඒ ප්‍රමාණය අඩු වෙන නිසා එහෙම සත්තු මැරෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. මොකද සත්තුන්ට හානි වුණොත් ලෙඩෙන්න බලනවා. ඉක්මනට ලෙඩ වල ගොදුරු වෙනවා. ඒ වගේම බිත්තර ඇස්සනට බලපානවා ඒක. ඒ නිසා ඒ කාරණා ගැන සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලා කුකුළු හදනකොට කූඩුව අනිවාර්යෙන් පිරිසිදුව තියාගන්න. මොකද කූඩුව අපිරිසිදු වුණොත් සත්තුන්ට එන ලෙඩ වැඩි. ඒ වගේම මේ කුකුළුන්ට එන සතෙක් ඉන්නවා කුකුල් ලුකුණා කියලා. ඔයාලා අහලා ඇති ඔය බලු මැක්කෝ ඉන්නේ. බල්ලොන්ට එන්නේ, පූසොන්ට එන්නේ මැක්කෝ. අන්න ඒ වගේ පුංචි සතෙක් මේ කුකුල් ලුකුණා මයිටා කියලා කියනවා. සමහරට මට අවබෝධයක් නැහැ මේ මයිටයි කුකුල් ලුකුණා කියන්නේ දෙන්නේ දෙක්කෙනෙක්ද කියලා. නමුත් ඔය කුකුල් ලුකුණා කියන සතා නම් අපි සාමාන්‍යයෙන් කුකුල් කූඩුව ඇතුළට ගියාම අපේ කකුල් වල එහෙම නලියනවා දැනෙනවා. ඒ අපේ කකුල් ඇතුලේ ඒ කියන්නේ කූඩුවට ගියොත් කකුල් වල මොකක් හරි සතෙන් නලියනවා වගේ දැනෙනවා නම් පොඩ්ඩක් බලන්න හොඳට. චූටි උකුණෙක් විතර ඒ කියන්නේ කොඳුරෙක් විතර පොඩි සතෙක් ඉන්නවා. ඒ ඉන්නේ කුකුල් ලුකුණා. ඒ සත්තු ඉන්නවා අනිවාර්යෙන් සත්තුන්ගේ තටු පරික්ෂා කරලා බලන්න. ඔය සත්තුන්ගේ තටු වල තමයි ඒ කියන්නේ අර පෙන්දේ ඊට පස්සේ පිහාටු වල තමයි බිත්තර දාන්නේ. සත්තු හොඳට පරික්ෂා කරලා බලන්න. ඒ බිත්තර දාලා තියෙනවා බොහෝ දුරට සෑහෙන්න බෝ වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් ඔයාලා බලන්න බිත්තර අස්සන්න තිබිලා හොඳට දාලා ඉවරලා එකපාරම අඩු වෙලා තියෙනවා නම් චුට්ටක් බලන්න. ඒ සත්තු බෝ වුණාම තමයි ඒක වෙන්නේ. මොකද මේ සත්තු ජීවත් වෙන්නේ පරපෝෂිතව විදිහට මේ කුකුළුන්ගේ ලේ උරා බීලා. ඒතකොට මේ සත්තුන්ගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා, ලෙඩ හැදෙන්න බලනවා. ඉතින් මමත් මේ ඊයේ පෙරේද යනකොට මේ කූඩුවේ කුකුළු ලුකුණු බෝ වෙලා හිටියා. මොකද මම සාමාන්‍යයෙන් ක්ලෝරින් දාලා පිරිසිදු කරනවා. නමුත් බෝ වෙලා හිටියා. ඒ නිසා මම බෙහෙත් එකක් ගෙනාවා. මේ වීඩියෝ ඉස්සරහට මම ඔයාලට ඒක පෙන්නන්නම් කොහොමද මේ සතුන්ට බෙහෙත් කරන්න කියලා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කූඩුව නම් පිරිසිදුව තියාගන්න ඕනේ. මොකද ඒ කූඩුව අපිරිසිදුනොත් තමයි ගොඩක් දුරට එන්නේ. මේ වැහි කාලේ ගොඩක් දුරට ඒ සත්තු අපි වැඩිපුර කූඩුවේ තියෙනවනේ. ඒකත් බලපානවා. මොකද නැත්තම් මෙයාලා එළියට ගිහලා හොඳට වැලි නානවා නම් මේ කටට ඒක එන්නේ නැහැ මේ සත්තු. මොකද වැලි නානකොට ඒ සත්තු අයින් වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ සත්තුන්ට මේ උකුණු ප්‍රශ්නෙට අපි බෙහෙත් කරන්න කියලා අපි දැන් බලමු. මම ඔයාලට කිව්වා අර කුකුළුන්ගෙන කුකුල් ලුකුණුන්ට එහෙම නැත්නම් මයිටොන්ට හොඳ බෙහෙත් එකක්. මේක තමයි මේ බෙහෙත් එක. මේකේ පෙට්ටියම ගහලා තියෙනවා මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. මේකේ මිලිලීටර් 5ක් වතුර ලීටර් 1කට තමයි දාන්න ඕනේ. දාලා සත්තු හොඳට තෙමෙන්න ගහන්න ඕනේ. ඔළුව තෙමෙන්න ගහන්න එපා හැබැයි. මගේ කුකුළුන්ගෙත් මේ පළවෙනි වතාවට දැන් මම මේ බෙහෙත් එකක් ගහන්න යන්නේ. මොකද මේ දවස්වල වැස්සෙන්දා ඒ කට්ටිය වැඩි එළියට දැම්මේ නැහැ. මේ කට්ටිය එළියට බහැලා අර වැලි නානවා නම් මේ කුකුල් ලුකුණු මයිටෝ වගේ සත්තු බෝ වෙන්නේ නැහැ. මේ බෙහෙත් එකේ නම ඇවෝඩ් කියන බෙහෙත් එක. මේක බල්ලොන්ට, හරට්ට, කුකුලොන්ට, එළුවොන්ට හැම සතෙක්ටම හොඳයි. අර මැක්කොන්ඩ වගේ. මේකේ මෙන්න මේ පැත්තේ තියෙනවා මේක පාවිච්චි කරන්න ඕනි ක්‍රමයේ ගහලා වෙනම නිර්දේශ ගහලා තියෙනවා. මේකේ තියෙනවා මේ කුකුලොන්ට, උකුණුන්ට සහ මයිටොන්ට කියලා. මිලිලීටර් 5ක් ලීටර් ජලය ලීටර් 1 මිශ්‍ර කරලා තමයි ගහන්න තියෙන්නේ. සතුන්ගේ පිහාටු සහ සියලුම ස්ථාන වලට ඉන්න කියලා තියෙන්නේ. ඒ වලට ඔයාලා මේක සතුන්ගේ ඔළුවට වදින්න ගහන්න එපා. මම දැන් මේක ගහන විදිහ ඔයාලට පෙන්නන්නම්.
ඕනේ දැන් මම මේ බාදියර ලීටර් 4ට කලවම් කරගත්ත මේ බෝතලෙම මිලිලීටර් 20ක් මේ වගේ ස්ප්‍රේ එකකට දාලා තමයි මම ස්ප්‍රේ කරන්න යන්නේ. ඔයාලා මේ වැඩේ කරනකොට පුළුවන් නම් තව කාගේ හරි සහායක් ගන්න. මොකද තනියෙන් කරන්න අමාරුයි. මම මේක කරේ තනියම මේ වැඩේ. මොකද සත්තු දඟලනොත් අනිවාර්යයෙන්ම අපේ ඇඟට ඉහෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඇඟ ආවරණය වෙන විදිහට ඇඳුමක් ඇඳ ගන්න. නැත්නම් ඉස්සරහින් පිටිකොලයක් හරි දාගන්න. තව කෙනෙක්ගේ සහාය අරගෙන මේ වැඩේ කරනවා නම් ගොඩක් දුරට වැඩේ සාර්ථකයි. ඒකට සතාවකට තෙමෙන විදිහට අපිට ස්ප්‍රේ කරගන්න පුළුවන්. නැත්නම් මේ ටික තටු ඈඩ් කරන්නයි කකුල් දෙක මම මේ එක වෙලාවකට කකුල් දෙක පාගෙන තමයි අතින් තටු ටික ඈඩ් කරන්නේ. ඒකට මෙයාලා දඟලනවා. පුරුදු නෑනේ මෙහෙම ඒ නිසා. මොකද මගේ සත්තුන්ට මේව ආවේ මේ පළවෙනි වතාවට. මොකද මේ දවස්වල වැස්සා එක දිගටම මාස ගාණක්. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ වුනේ. එහෙම නැත්නම් මෙයාලා එළියට බහැලා නිතරම වැලිනාලා ඉන්නවා. ඒ නිසා කුකුලුකුණ ප්‍රශ්න ආවේ නැහැ. නැතත් ඉතින් මං සාමාන්‍යයෙන් කූඩුවේ කාලේ හරියනකොට ඒ කියන්නේ 10 මාරු කරලා සති 2ක් 3ක් වගේ යනකොට මම මේකට ක්ලෝරින් ඉනවා. එහෙම නැත්නම් අලු උණු ටිකක් ඉනවා. එතකොට ඔය කුකුලුකුණ මයිටෝ වගේ සත්තු බෝ වෙන්නේ නැහැ. මේ විදිහට සතාව හොඳට තෙමෙන්න ගහගන්න. මේ ගහනකොට අනිවාර්යයෙන්ම ඇස් වලට උඩුවට වදින්න නැති වෙන්න ගහන්න. මොකද මේකේ මොන වගේ ප්‍රතිඵලයක් තියෙනවද දන්නේ නැහැ ඇස් වලට වදින්න. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් ඔයාලට බැලුව හැකි මේ තටු වල තමයි අර පිහාටු කියන්නේ අපේ හයිය පිහාටු තියෙනවනේ අත්තට දෙකේ පෙන්දේ. අන්න ඒ ටික තමයි හොඳට තෙමෙන්න ඕනේ. අනිත් තටු වල නම් බොහෝ දුරට පිටර දාන්නේ නැහැ. හයිය තටු වල තමයි දාන්නේ. හොඳට පරික්ෂා කරොත් ඔයාලට ওই වැටිච්ච පිහාටුන තරම් බලන්න සාමාන්‍යයෙන් කුකුල්ලුකුණු මයිටෝ ඉන්නවනම් ඒවයි පිටර තියෙනවා. ඔයාලට ඒවා පරික්ෂා කරලත් බලා ගන්න පුළුවන්. හොඳම දේ තමයි කුකුළු කුඩු ඇතුළට යනවනම් අපේ කකුල් වල ඒ සත්තු ඉන්නවනම් නගිනවා අනිවාර්යයෙන්ම. හැබැයි මේ ප්‍රශ්නේ එන්නේ සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ සති දෙකකට සැරයක් වගේ 10 ටික මාරු කරගන්න තියෙනවා නම් එහෙම අපහසුයි ප්‍රායෝගිකව බලපුවාම. ඒ වගේම තමයි දැන් ඔයාලා කූඩුව සුද්ධ කරනවා නම් ඒ සුද්ධ කරන වෙලාවට ගොඩක් අය ඉතින් 10 ටික විතරක් මාරු කරලා නිකන් ඉන්නවා. එහෙම කරන්න එපා. ගොඩක් වෙලාවට ওই ලගින්ද ලී ගහලා තියෙනවා නම් සත්තුන්. ඒ ලී ටික සුද්ධ කරගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාලට දැන් සත්තුන්ට බෙහෙත් ගහලා ඉවරයි. දැන් අලු මේ ක්ලෝරින් ඉහින්න ඕනේ කූඩුවට. දෙකක් පොඩ්ඩක් වේලෙන්න. මොකද සත්තුන්ගේ ඇඟේ ඉන්නේ උන් දැන් කූඩුවට වැටෙනවා. ක්ලෝරින් ටිකක් හරි අලු කූඩේ ඉන්නේ උන් ටිකක් විනාශ වෙන්න ක්ලෝරින් ඉහිනවාම හරි. එහෙල ඉවරලා ඊළඟට දාන්න 10. ඔන්න ක්ලෝරින් ටිකක් ඉහගත්තා මේ වගේ විදිහට හොඳට හැමතැනටම වැටෙන විදිහට ඒ වගේම තමයි 10 ක්ලෝරින් ඉහ ගන්න ඕනි. ඒ වගේම කූඩුවේ වටේටත් ක්ලෝරින් ඉහින්න ඕනි. එහෙම නැත්නම් ආයෙ බෝ වෙන්න පුළුවන්. මේ මම ඔයාලට මුලින් කිව්වේ මේ විදිහට තමයි මම කූඩුවේ දී ගහලා තියෙන්නේ. කට්ටිය අග්ගු තියෙන තැන් හොයාගෙන යනවා. දැන් හොඳටම තෙමිලානේ ඉන්නේ බෙහෙත් ගහලා. මේ අයින් කරන 10 ඒ කූඩුව ළඟම දාන්න. මෙයාලා ටිකට නම් මම බෙහෙත් ගහුවේ නෑ. ඒකට මෙයාලා ඉන්න කූඩුවට මම ක්ලෝරින් නිසා 10ක් 15ක්වත් දැන් එයාලා ටිකක් ලොකුයි පැටව ටික. ඈතට දාන එක තමයි හොඳේ. මොකද එයාලත් එක්කම මම මේ වටුව 4 දිනකුත් දාලා ඉන්න පිරිමි සත්තු දෙන්නයි ගෑනු සත්තු දෙන්නයි. ලෝකික සත්තු කියන්නේ ඉස්සරහට බිත්තරක් කළා වටුව පැටව ගන්නත් බලාපොරොත්තු වෙන තමයි පිරිමි සත්තුත් එක්ක දාලා තියෙන්නේ. ඔන්න කට්ටිය අවුවට ගිහිල්ලා ඇවිල්ලා හැදෙනවා. දැන් ආපහු කූඩුව ළඟටම ඇවිල්ලා තාම තෙමිලා සමහරක් අය ඔය ඌරෝ වගේ ඉන්න කට්ටිය වෙලා ඉවර නෑ. ඔය මෙයා නම් මේ අවුවටම වෙලා අයින් කරපුවාම ඒ ගඳට ඒ කුණු ගොඩවල් වලට ඌරෝ එන්න පටන් ගන්නවා. මොකද එතකොට සාමාන්‍යයෙන් ඔය කුකුල්ලු හුරු නැති සතෙන්නේ රැයට ඇවිල්ලා එහෙම කලබල කරනකොට මේ කට්ටිය ටෙන්ෂන් එනවා. ටෙන්ෂන් වුණාම බිත්තර අඩු වෙන්න ඒකත් බලපානවා. ගොඩක් දුරට ඉතින් අපිට බිත්තර අස්වන්නට බලපාන ප්‍රධානම හේතුව තමයි මේ සත්තුන්ගේ ඉන්න පරිසරයේ ඒ කට්ටියට තියෙන්න ඕනි අර ආරක්ෂාකාරී හැඟීම. ඒ ආරක්ෂාකාරී හැඟීම නැතුව සත්තු නිතරම කලබල වෙනවා නම් මෙයාලගේ බිත්තර අස්වන්න ඒ අඩු වෙන්න ගොඩාක් දුරට බලපානවා. ඒ වගේම තමයි දැන් ඔය ගොඩක් දුරට ඔයාලා දැකලා ඇති ඉස්සර ගෙවල් වල හදපු කුකුලෝ උදේ ඉඳන් හැන්ද වෙනකන් තිබුණත් කිසි ලෙඩක් දුකක් නැහැ. එහෙම ඉන්නවා. නමුත් දැන් වර්තමානයේ සත්තුන්ට ගොඩක් දුරට ලෙඩ හැදෙනවා තිබුණාම. ඒකට හේතුව තමයි ඉස්සර සත්තු ඇහිඳගෙන කෑවා පරිසරයෙන්. ඒ වගේම ඇහිඳගෙන කන්න ඕන තරම් දේවල් තිබුණා. ගොඩක් දුරට ඔය කුමිසත්තු, පණුවෝ ඒ වගේ දේවල් තමයි එනන් කෑවේ. නමුත් දැන් අපි වාණිජ්‍ය වශයෙන් සත්තු ඇති කරනකොට අපි නිදැල්ලේ දැම්ම වුණා. ඔයාලට පේනවා ඇති මේ මගේ සත්තු ටික ඉන්න තැන. එක තනකොළ ගහක්වත් නැහැ. මේ කට්ටිය පවුරු ගන්න පුළුවන් තරම් අම්ම තැනම පවුරු ගාලා කන්න පුළුවන් ඕක ඔක්කොම කාලා තියෙන්නේ. මොකද එහෙම නිතරම මෙයාලට වුණාම මේ කට්ටියට අර ප්‍රතිශක්තිය ගන්න තරම් පරිසරයෙන් කෑම ලැබිලා නැහැ. එතකොට එහෙම
ඒ කට්ටියට රෝග වලින් ආරක්ෂා වෙන්න ප්‍රතිශතය ගත්තාම ඇඟේ තියෙන ශක්තිය මෙයාලගේ බිත්තර අස්සන්න අඩු වෙන්න ඒකත් බලපානවා. සාමාන්‍යයෙන් අපි නොහිතන පැති තමයි ඒවා. සමහරක් විට ඔයාලා බලන්න එක දිගටම බිත්තර දාගෙන ආපු සත්තු බිත්තර දාන එක නවත්තනවා නම් ගොඩක් දුරට ඔය විලෝපිකයන්ගෙන් ඇතිවෙච්ච හානි නිසා වෙන්න පුළුවන් අපිට පේන්නේ නැති උනාට. ඔයාලට මතක ඇති මේ මගේ කලුකුන් ටික දවසේ පැටව ගෙනලා දැන් මාස 2යි එයාලට තව මාසකින් එයාලත් එළියට දානවා. ඒතකොට මම තව දිග වීඩියෝ එකක් ගේන්නම් එයාලා ගැනම. මෙයාලා වීඩියෝ කරලාම පුරුදු වෙලා දැන් මම ෆෝන් එක අරගෙන යන තැනට මෙයාලා ඇවිල්ලා බලන් ඉන්නවා. තව දෙයක් තමයි ඔයාලා කුකුල්ලු හදනවා නම් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඉඩපාඩුක් තියෙනවා නම් විතරක් හදන්න නැත්නම් සත්තුත් පව් ඔයාලත් පව් මොකද අසල්වාසීන්ගෙන් බැනුම් අහන්නත් වෙනවා. සත්තුන්ට නිදහසකුත් නැහැ. මොකද ඒ කට්ටිය ඇවිදලා කරලා ඉන්න කැමති සත්තු ගොඩක් දුරට ඔය මේ මගේ සමහරක් දවස්වලට හවසට හුණකට කූඩුවේ දොර එහෙම වැහුණා මේ කට්ටිය ඉස්සරහා තියෙන අඹ ගහේ උඩ ඉන්නේ. මේ ළඟදි දවසක් එහෙම දොර වැහිලි වෙලා මට ගොඩක් මහන්සි වෙන්න උනා ගහෙන් බිමට ගන්න මේ කට්ටිය. තව දෙයක් තමයි මෙයාලා ඇති කරනකොට ඔයාලා පුළුවන් නම් ඒ කට්ටියට සෙවන රැඳෙන තැනක කූඩුව හදන්න. මොකද එතකොට ඒ කට්ටියට අසුනත්ය පාලනය වෙනවා. ඒ වගේම අකුස්සොන්ගෙන් වගේ වෙන හානිත් අඩු වෙනවා. මොකද එකවරම දර්ශනය වෙන්නේ නැති නිසා මේ කට්ටියට ආරක්ෂා වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් මම ඉස්සරහට තව බ්‍රාහ්මලා ගැන වීඩියෝ එකකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ වටුව ටිකක් ඉන්නවා. ඒ ගැනත් මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී තව පැටව ටිකක් එනවා. එයාලත් ආපුවම ආයේ වීඩියෝ එකක් ගේන්නම්. එහෙමනම් ඉතින් මගේ channel එකේ මෙන්න මේ මෙතන තියෙනවා මගේ වීඩියෝ ටික ඔක්කොම. ඒ ටිකත් බලන්න කියලා ඉල්ලනවා.